සුබ දවසක් හැමෝටම. අද අපි විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එකේ වේදීය කොටස ගැන සාකච්ඡා කරමු. මුලින්ම ඔකට ලොග් වෙන්න ඕනේ. ලොග් වුණාට පස්සේ ඕනනම් අපිට මුලින්ම භාෂාව තෝරගන්න පුළුවන්. ඉංග්‍රීසි තියෙනවා, හින්දි තියෙනවා, දෙමළ තියෙනවා, සිංහල තියෙනවා. අපි සිංහල තෝරගමු. ඊට පස්සේ තප්පර දෙක තුනක් දෙන්න මේක මේ සිංහලට හැරෙන්න. ඊට පස්සේ වේදීය ජ්‍යොතිෂ කියන කොටසට යන්න ඕනේ. නමක් ගහන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න තියෙනවා. උපන් දිනේ තෝරන්න තියෙනවා. උපන් මාසය තෝරන්න තියෙනවා. උපන් වෙලාව තෝරන්න තියෙනවා. ඊට පස්සේ උපන් ස්ථානය තෝරන්න තියෙනවා. ඊට පස්සේ මෙහෙම තෝරන්න එකක් වැටිච්ච ගම අපි ක්ලික් කරාට පස්සේ අනිත් කොටස් ඉබේම පිර වෙනවා. ඊට පස්සේ හඳහන ගණනය කරන්න කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ හඳහන පෙන්නන ආකාර තුනක් තියෙනවා. උතුරු ඉන්දියානු ක්‍රමයටද බලන්න ඕනේ, දකුණු ඉන්දියානු ක්‍රමයටද බලන්න ඕනේ, නැත්නම් ශ්‍රී ලාංකික ක්‍රමයටද බලන්න ඕනේ කියලා. මේ තමයි උතුරු ඉන්දියානු ක්‍රමය. දකුණු ඉන්දියානු ක්‍රමය තමයි මේ chart style එක. මේ තමයි ශ්‍රී ලාංකීය ක්‍රමය. සාමාන්‍යයෙන් ගොඩක් ලංකාවේ ජ්‍යොතිෂයේදී මෙහෙම තමයි බලන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා ග්‍රහ පේටියම. ග්‍රහයන්ගේ නම, ඉන්න අංශක ගාන, ඉන්න භාවය, නැකත් අධිපති, ඉන්න භාවය වගේ විස්තර තමයි මෙතන තියෙන්නේ. ඉන්ෆෝ ගෑලරි ගියාට පස්සේ මෙතන පෙන්නනවා පංචාංගයට අදාළ විස්තර තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා 22 දිර්ඝානාධිපති, 64 වෙනි දිර්ඝානාධිපති, ජයමිනි චරකාරකත්වය මෙතන තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා උපග්‍රහය ටික මෙතන පෙන්නනවා. ධූම, ව්‍යාප්ති, පරිවේශ, යමගණ්ඩ ඔය වගේ ටික මෙතන පෙන්නනවා. මෙතන විශේෂ ලග්න කියලා මෙතන හෝරා ලග්නේ, ගටි ලග්නේ, විගටි, මෘග බින්දු ඔය වගේ ටික මෙතන පෙන්නනවා. මෙතන විශේෂ ස්පුට බලා ගන්න පුළුවන්. ඉති ස්පුට, යෝග ස්පුට ඔය වගේ ටික මෙතන බලා ගන්න පුළුවන්. මෙතන පෙන්වන්නේ ගොලික මාන්දි හඳහනේ ඉන්න භාවය අංශක ගන්න තමයි මෙතන පෙන්වන්නේ. ඊට අමතරව ඊළඟට තියෙනවා ගෝචරය. වර්තමාන ගෝචරය තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ගමන මෙතන අතරම ට්‍රාන්සිට් කියලා තියෙන්නේ උපන් කේන්දරයත් එක්ක වර්තමාන කේන්දර සටහන සසඳලා තමයි මේ කොටස තියෙන්නේ. මේ තුනම මෙතන තියෙන ඊට පස්සේ විම්ශෝත්තර දසාව ගැන විස්තර තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ චර දසාව පිළිබඳව විස්තර. මෙතන තියෙන්නේ ග්‍රහ දෘෂ්ටි වල අදාළ සටහන තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන වර්ග කේන්දරයි ඒකට අදාළ පලාපලයි යට තියෙනවා. මෙතන තියෙන අෂ්ටක වර්ග පිළිබඳව. මෙතන අනාවැකය කියන්නේ පලාපල තමයි ඇත්තටම තියෙන. පලාපල ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. සාමාන්‍ය අනාවැකය කියන එක ප්‍රධාන කොටස් පහකට තියෙනවා. භාවය අනුව පලාපල තමයි මෙතන පෙන්වන්නේ. මෙතන තියෙන වේදීය ග්‍රහ දෘෂ්ටි අනුව පලාපල තමයි ඊළඟ කොටසින් පෙන්වන්නේ. ඊට පස්සේ ග්‍රහයන්ගේ නැකත් අනුව පලාපල තමයි මෙතන පෙන්වන්නේ. මෙතන සංයෝගය එහෙම තියනවාද කියලා ඒවට අදාළ පලාපල තමයි මෙතන තියෙන්නේ. හඳහනේ තියෙන යෝග තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ප්‍රධාන අංගය තමයි දසානාවැකි. දැන්ට ගත වෙන දසාවයි ඊට අදාළ පලාපලයි තමයි මේ කොටසින් පෙන්වන්නේ. ඊට පස්සේ ගෝචරය තමයි ඊළඟ කොටස. ගෝචරයේ ප්‍රධාන අණු කොටස් දෙකක් තියෙනවා. වර්තමානයේ භාවයකට උඩින් ග්‍රහයක් යනවා නම් ඊට අදාළ පලාපල මෙතන තියෙනවා. උපන් කේන්දරයේ භාවයේ ග්‍රහයක් ඉන්නවා නම් ඊට උඩින් ග්‍රහයක් යනවා නම් ගෝචරය කරනවා නම් ඊට අදාළ පලාපල මෙතන පෙන්නනවා. ඉතින් අපිට ඕන නම් මේ ඔක්කොම ටික ඕන නම් පොතක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පොතක් ලෙස භාගත කරන්න කියනක ඔබලා මේ පොත් ඔක්කොම PDF එකක් ආකාරයෙන් ගන්නත් පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය පිට වෙනම ඕනනම් ගන්න පුළුවන්. සම්පූර්ණ පොතක් ආකාරයේ වුණත් මේකේ ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් වේදිකේ කොටසට අදාළ සියලුම දේවල් සාකච්ඡා කරා. ඒ වගේම තමයි ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය, වර්ෂඵල ජ්‍යොතිෂය, නාඩි ජ්‍යොතිෂය, බටහිර ජ්‍යොතිෂය, විවාහ ගැලපුම, අංක විද්‍යාව, සුබ මුහූර්ත කියන නැකත් හදන කොටසක් තියෙනවා, වාස්තු කොටසක් තියෙනවා,
ජ්‍යොතිෂය ඉගෙන ගන්න අයට ඉතාම අඩු මුදලට පාඨමාලා ටිකකුත් මෙතන දාලා තියෙනවා. ඉතින් මේ හැම මුද්‍රකාංගයක්ම ඕනනම් ඔය කට්ටියට ලබා ගන්නත් පුළුවන්. දින 3ක කාලයක් නොමිලේ බලන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බේසික් ප්ලෑන් එක තමයි එතකොට දෙන්නේ. බේසික් ප්ලෑන් එක සාමාන්‍ය මාසෙට අය කිරීම මේ සියලුම මුද්‍රකාංග පාවිච්චි කරන්නත් එක්කම ගන්න රුපියල් 500ක් වගේ මුදලක් තමයි ගන්නෙ. පලාපලත් එක්ක මේ මුද්‍රකාංග බලනවා නම් ඔක්කොම ටිකම ගන්නේ රුපියල් 1500ක මුදලක් තමයි අය කරන්නේ. ඉතින් වේදීය කොටසට වගේම හැම කොටසටම ක්‍රිෂ්ණමූර්ති වලට අදාළ පලාපල, වර්ෂඵල වලට අදාළ පලාපල, නාරි ජ්‍යොතිෂයට අදාළ පලාපල හැම කොටසටම අදාළ පලාපලත් එක්ක තමයි තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂයට අදාළ පලාපල. ඕනි කෙනෙක්ට මේ මුද්‍රකාංගය මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අංකයට දුරකථන අමුතුමක් හරි WhatsApp පණිවිඩයක් හරි දෙන්න. දුරකථන අංකය වේ තමයි 076යි 981යි 31යි 86. හරි සුබ දවසක්.